ඇල්ල දියාලි සංචාරයේ දෙවෙනි දියාලට තමයි මම දැන් යන්න හදන්නේ. ඇල්ලවල ඇල්ල තියෙන්නේ වැල්ලවාය ටවුන් එකේ ඉඳලා ඇල්ල පැත්තට ආවම කිලෝමීටර් 2-3ක් විතර බෝඩ් එකක් ගහලා තිනවා. පොඩක් මැකිලා තින්නේ බෝඩ් එකක් ගහලා තිනවා ඇල්ලවල කියලා ඇල්ලවල වොටර්ෆෝල් කියලා. මෙතනයි ඩෑම් එකක් තියෙනවා මෙතන අලිකොට ආර. අලිකොට ආර ජලාශය. वाव අයියෝ ජලාශ හිඳිලා වැව්දියට බැසීම අනතුරුදායකයි. ජලාශ හොඳට මිදිලා අලිකොට ආර හරි කාස්ට් එකයි. මේ දවස්වල වහින්නේ නැහැ මේ ඩ්‍රයි සීසන් එක මේ පැත්තට. ඒකයි. ඉතින් ඔන්න අපි ඇල්ලවල දියල්ලේ පාකින් එක දක්වාම බයික් එකෙන් ආවා. බයික් එකකින් එන්න පුළුවන් උපරිම ට්‍රේවිල් එකකටත් එන්න පුළුවන්. එතන ගහලා තිනවා මේ නාන්න එපා කියලා. ඒක ඇත්ත. ඇල්ලවල කියන්නේ සුන්දර දියල්ලක් වගේම බිහිසුණු දියල්ලක්. ඇල්ලවල කිව්වහම හුඟක් කට්ටිය අහලා ඇති හුඟක් නාන්න ගිහපු අය බිලිගෙන තියෙනවා. කියන උඩින් එන ප්‍රෙෂර් එකට වතුර එකේ එක පාටම මේ ගිලෙනවා. ඒක හේතුව. ඒක නිසා මේ බොරුවට අවදානම් ගන්න ඕනේ නැහනේ. ශාමාරු පාරක්. ඇඩ්වෙන්චරස් පාක්. මෙතනින්ද පාර මේ පැත්තේ. මම හිතනවා මෙතෙන් ගියොත් හොඳයි කියලා. ළඟ ළඟම ඇහෙනවා දියඇල්ලේ සද්දේ. Wow, wow. 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 පල්ලෙට වයින්. ඔන්න දියඇලි ගමනේ දෙවෙනි දියඇල්ල. ඇල්ලවල දියඇල්ල. මේ බලන්න මේ කොඹුක් ගහේ ලොකු
ඇරයුම් කළා දුර යන්න සංසාරයේ කඳුල ඉතින් දැන් නවතින් ඇහා මා බැඳුනාවේ ඇත ඉසව්වේ කවුදැයි අත දැමුවේ මේ දියාල මට දාලා යන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් ලස්සනයි මේ දියාල. මාර ලස්සනයි. මම මේ ඇවිල්ලා ඉන්නේ උමාය ප්‍රොජෙක්ට් එක ඔයාලා දන්නව නේද? උමාය ප්‍රොජෙක්ට් එකේ මේ වැලිමඩ පැති දන්නේ පටන් ගන්න තියෙන්නේ. ඒතර මේ මෙන්න මේ කියන කන්ද හාරගෙන මෙන්න මේ පැත්තෙන් තමයි මතුවෙන්නේ උමාය. ඉතින් මට මේ යන ගමන් මතුනේ මේ view එක මාර ලස්සනයි. ඈතටම පේන වැල්ලවාය පැත්ත ඉඳන් මොනරාගල පැත්තට එනකම පේනවා මේ view එක. මේ තියන්නේ අර කන්ද. මාර ලස්සන view එකක් නේද? අතන පල්ලෙහා යන්තම් පේනවල ගස් අස්සෙන් මේ මං ගියපු මේ අලිකොටාර ජලාශය අවශේෂ කඳු මුගක් තියෙනවා වැල්ලවාය සයිඩ් එක. ඊට පස්සේ මේ ටික තමයි මේ පැත්තට වෙන්න තියෙන්නේ මේ ඇල්ල පැත්තේ. ප්‍රශ්නේ උනේ විසාරි ඇල්ලට පාරක් තියෙනවා මං ආවේ වෙන පාරක. ඒක නිසා මේ මම වැටුනේ උමාය ප්‍රොජෙක්ට් එකේ පාරට. දැන් හවස 6 වෙලා විසාරි ඇල්ල යන්න වෙලා නැහැ. කුරුගම කියන ගමෙන් ඇතුළට යන්න ඕන.